හුඟ දවසකට පස්සේ ගොම්මන එක්ක එකතු වෙන ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද කතා කරන්න යන්නේ Zone F8 ආශ්‍රිතව වෙච්ච දෙයක් ගැන. මේක ගැන මට හිතුණා ඔයගලන්ට විශේෂ පැහැදිලි කිරීමක් කරන්න ඕනේ කියලා. මම මේ කතා කරන්න යන දේ ගැන ගොඩක් කට්ටිය මේක කරන්න ආසයි. සමහර අය එක්ස්පෙරිමන්ට් එකක් විදිහට මේක කරන්නත් ආසයි. ඒත් එක්කම මේවා කරලා මේවා වලින් වැඩ ගන්නත් ආසයි. ඉතින් මේකට අපි ලස්සනට පිවිසුමු මෙහෙමයි. ලංකාව කියන්නේ ඉතා බලගතු අద్භූත දේශයක්. මේ දේශය ගැන විවිධ කතා විවිධ තැන්වල එළියට ඇවිල්ලා තියෙනවා. අපි ඒ කාලේ ආදරෙන් බලපු සින්බෑඩ් කතාවෙත් ලංකාව ගැන කියවෙලා තියෙනවා කියලා දන්නවද? කාටුන් එකේ නෙමෙයි. හැබැයි සින්බෑඩ් පොත්වල අපි ගැන කියවෙලා තියෙනවා. මොකද ඒ තරම් අපි ප්‍රසිද්ධයි අපේ මායාවන් වලට, අපි කරන ගුරුකම් වලට, අපි මේ නොපෙනෙන ලෝකෙත් එක්ක කරන ගනුදෙනු වලට අපි ඉතා ප්‍රසිද්ධ දේශයක් වෙනවා. මේක මම මගේ වීඩියෝස් හැමතැනම වගේ හයිලයිට් කරන ෆැක්ට් එකක්. මම කිසිම රටකට යන්න කැමති නැත් ඒකනේ. මේ ලංකාව වගේ රටක් නැහැ. මේ ලංකාව වගේ සුන්දර තැනක් නැහැ. මොන දේ වුණත් මොන තරාතිරමක අපේ ඔය කියන සමාජ තිබ්බත් ගමකට ගිහිල්ලා බලන්න කොයිතරම් උසස්ද මේ මිනිස්සු කියලා. කොළඹ ඉන්න කට්ටිය විතරයි මේ ප්‍රශ්න. එක්කෝ බඩු මිල වේවා නැත්තම් පොඩි දේවල් වලට කෑ ගහන ඒවා වේවා. හැබැයි ගම් වලට කියලා බලන්න. ඒ මිනිස්සු ඉන්න හැටි, ඒගොල්ලෝ ජීවිතේ විඳින හැටි. ඒක තමයි ජීවිතේ. ඒක තමයි අපිට උරුම ජීවිතේ. අපේ කවුරුමට කොළඹ කට්ටිය දුවන්නේ පිටරට මිනිස්සුන්ගේ එක ආශාවන් ඉෂ්ට කරන්න. වෙන රටවල සුද්දන්ගේ ආభాෂය අපි ගන්නවා. ඒගොල්ලෝ ඉන්න විදිහට අපි ඉන්න හදනවා. ඒගොල්ලෝ අඳින විදිහට අපි අඳින්න හදනවා. ඒගොල්ලෝ කන විදිහට අපි කන්න හදනවා. කොටින්ම කිව්වොත් මේක තමයි බොරු පොෂ් කියලා කියන්නේ. කොහොම හරි සිංහල ජාතිය ඉතා ශ්‍රේෂ්ඨ ජාතියක්. අපේ තිබ්බ මාර්ම වැඩ ටිකක්. ඒවා ටික වැරිලා යනවා. හැබැයි මගේ මේ උත්සාහය මේ හැම දේ ගැනම ගැඹුරින් ඉතා බරපතලව කතා කරන්න. සමහර දේවල් සමහර තැන්වලදී වැඩ කරන්න නැති වෙන්න පුළුවන්. ඒක ඒ කරන දේ ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි එක දේවල් ඒකට එෆෙක්ට් වෙන්න පුළුවන්. ඒ කාලේ හිටපු වැඩෝ දැන් නෑනේ. යක්කු බඳන් වැඩගත්ත රටක් කියලා කිව්වොත් ඒක ඉතා සාධාරණයි. මොකද අපි ඒ කාලේ කරපු වැඩ ගැන අහුවාන් පස්සේ අදටත් ඇඟ හිරි වැටෙනවා. සරලවම කිව්වොත් අපි මේ ලෝකෙන් ගියාට පස්සේ නැත්තම් මල ගෙදරක් වුණාට පස්සේ ඒ කෙනා ඉන්නවා කියලා කියනවනේ සති ගාණක් යනකම් නැත්තම් මාස 3ක් යනකම් ඉන්නවා කියලා කියනවා. 7 දවස් දාන දෙනවා. ඊට පස්සේ මාස 3 දාන දෙනවා. ඊට පස්සේ තමයි යා හරියටම යනවා කියලා කියන්නේ. අවුරුද්දෙන් පස්සේ එයාව මතක් කරලා ආයෙත් යාට පින් දෙනවා. ඉතින් ඔයගොල්ලෝ දැකලා ඇතිනේ මොන හරි මිනිහක් එක්ක ගුරුනාංශ කෙනෙක් වැඩ කරනවා නම් ඒගොල්ලොත් කියන්නේ බරු 7ක් යන්න කලින් නැත්තම් 7 දවස් ඉවර වෙන්න කලින් නැත්තම් මාස 3 ඉවර වෙන්න කලින් ඒ අදාළ කාලෙට ඒ අදාළ වැඩේට ඕන විදිහට ඒ මිනිහයා හොයා ගන්නවා. මොකද අපේ ආත්මේ යම් කිසි තැනක හිර වෙනවා. ඉතින් මෙහෙම හිර වෙනකොට කියන්නේ අපිට පිංමදිව නැත්තම් යන්නේ නැතරක් හොයාගන්න නැතුව මේ මානය තුල හිර වෙනවා. මේකට ඉංග්‍රීසියෙන් කියනවා මේ ඩිමෙන්ෂන් එක ඇතුලේ අපි හිර වෙනවා කියලා. මේ හිර වෙලා ඉන්න කාලය ඇතුලේ තමයි අපේ මේ කට්ටඩියෝ මේ කට්ටියව අල්ලගන්නේ. මේ කට්ටියව බන්ධනය කරගන්නේ. මේගොල්ලන්ව බන්ධනය කරගන්න එකත් ලේසි නෑ. සෙල්ලම් නැහැ. ඉතින් මෙහෙම කොහොම හරි බන්ධනය කරගත්තට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් වෙනවා මාරම බලයක් අතර ගන්න. ඒ කියන්නේ ඒකෙන් තමයි ඔය මනස හරහා ගමන් කරනවා වගේ සමහර වැඩ ඒගොල්ලෝ කරන්නේ. ඒ කියන්නේ මෙහෙම ශාස්ත්‍රයක් අහන්න ගියොත් ඒගොල්ලෝ නිකම්ම ඕගොල්ලන් ගෙදරට ගිහිල්ලනවා. ඒගොල්ලෝ කියනවා මෙහෙම දෙයක් මෙතනට වෙලා ඇතිනේ කියලා. මේ වගේ ප්‍රශ්න තියෙනවා ඇතිනේ කියලා. ඔන්න ඔය වගේ දේවල් හයිලයිට් වෙන්නේ මෙන්න මේ වගේ යක්කු බැඳගෙන වැඩ කරගත්තාම. මේ යක්කු බැඳගන්න එකේ තියෙන විවිධ යක්ෂ කොට්ටාශවල බැඳගන්න එක. හිතන්නකෝ ඔයා අපි වගේ නැතුණාට පස්සේ අපිව බැඳගත්තොත් අපිට වැඩ කරන්න පුළුවන් යම් කිසි සීමාවක් තියෙනවා. හැබැයි හාමුදුරු කෙනෙක් වගේ නැති වුණොත් එයාව බැඳගත්තොත් වැඩ කරන්න පුළුවන් වෙනම සීමාවක් තියෙනවා. මොකද ඒ වගේ ආත්ම බොරු කියන්නේ නැහැ. මොකද හාමුදුරුවොත් පින් කරලා තියෙනවා. ඒක නිසා ඒගොල්ලන්ට බොරු කියන්න බෑ නැති වුණාට පස්සේ. ඒගොල්ලෝ මොන හරිම කරපු පවක් නිසා තමයි එතන හිර වෙලා තින්නේ. ඒක නිසා ඒ වගේ කට්ටිය බැඳගෙන අය ලොකු වැඩ ගන්නවා. කොහොම හරි මේ වගේ වැඩ වෙන්නේ රෑ ජාමෙට. හරියටම රෑ 12 පැන්න ගමන් මේ වැඩ ඔක්කොම ටික පටන් ගන්නවා. කට්ටඩියෝ මිනි උඩ දපනවා. මිනි වලවල් උඩ දපනවා. ඉතින් මේත් එක්කම ඉතා අමුතු භයානක ගොම්මන් හැඟීමක් එනවා. මම දන්නවා මේක සමහර අය S2 වහගෙන අහන් ඇති කියලා. ඕගොල්ලන්ගේ ඔළුවෙම මේක බැබෙනවා ඇති කියලා. ඉතින් හිතන්නකෝ මහ රෑ කෑලි කපන්න පුළුවන් කළුවරේ මේ කරත්තට ගිහිල්ලා මිනිහක් ගොඩ දාලා ඒකුඩ දපලා ඉවර වෙලා තම මොකක් හරි මන්ත්‍රයක් කියනවා කියලා මේ මිනිහට හිර වෙලා ඉන්න ආත්මය අල්ලගන්න. හිතන්නකෝ මේ කරාට පස්සේ ඒගොල්ලෝගේ ඉනේ තමයි මේ බන්ධනේ තියාගන්නේ. හරියට නිකන් නූල් පොටක් වගේ. ඒක අඹරලා ගාතාව කිව්ව ගමන්
අර ඉන්න ආත්ම ළඟට යනවා. බන්ධනය කරාට පස්සේ කොහොම හරි ගුරුන්නාන්සලා කරන්නේ මේ වගේ අලුත් මිනිහක් හොයා ගන්නවා. හොයාගෙන ඒකට අදාළ ආත්මය හොයා ගන්නවා. මිනිහ තියෙනවා නම් ආයි ආත්මය හොයා ගන්න එක මහ ලොකු ගේමක් නෙමෙයි. හොයාගෙන ඒ ආත්මේ ආයි මේ මිනිහට ගේනවා. හැබැයි මේ මිනිහට නැගිටින්න විදිහක් නැහැ. මොකද මෙයා ඉන්නේ අඩි 6ක් යට. ඒත් එක්කම අපිට ඇහෙන්න ගන්නවා නිකන් පෙට්ටිය හූරනවා වගේ, පස් දඟලනවා වගේ, ඇතුලෙන් කෑ ගහනවා වගේ සද්ද. හැබැයි මෙයාට උඩින් විදිහක් නැහැ. මෙයාට කරන්න පුළුවන් උපරිම දේ තමයි අර ගුරුන්නාන්සේ නූල් පොටවල් දෙක අඹරලා කතා කරනකොට එතනට යන එක. ඉතින් හිතන්න කොයිම හරි වෙලාවක මේක ගැස්සුනොත් එම ගුරා ඉවරයි කියන්නේ ඒකයි. හිතන්න කොයිතරම් කේන්තිකින් දර ඇද්ද කියලා. අපි ඉන්න ජීවිතේ පුදුමාකාර පීඩනයක් තියෙන්නේ. අපි හැප්පෙනවා හැමදාම. හිතන්නකො මැරුණාට පස්සේ තව කෙනෙක්ට වැඩ කරන්න උනහම අරයාගේ තියෙන කේන්තිය කොහොමද? මොකක්ම හරි වැඩක් වැරදුනොත් ගැස්සුනොත් ගුරා ගිනියන්නේ ඒකයි. එයා ගිනිච්චට පස්සේ එයාට ආයන්න අපායක් නැහැ. ඉතින් මේව හොඳ වැඩ නෙමෙයි. එක පැත්තකින් බොහොම නරක වැඩ. එක පැත්තකින් අනුමත නොකරන වැඩ. හැබැයි සමහර ඒවා තියෙනවා අපිට ඕවගේ ආත්ම ඇවිල්ලා කතා කරලා ඒගොල්ලෝ විහිං අපිට උදව් කරන්න කැමති වෙනවා. අන්න ඒක නම් හොඳ දෙයක්. ඒක නිසා එහෙම නැතුව ඔයගේ දරුණු දේවල් මේ ලංකා භූමිය ඇතුළේ එනවා. ඔය වගේ දෙයක් තමයි zone F8 එක ඇතුළේ වෙලා තියෙන්නේ. මාධවල ගුරුන්නාන්ස කියන්නේ ලංකාව විතර ප්‍රකට ලොකු වැඩ ගොඩක් කරපු පට්ටම ගුරුන්නාන්ස කෙනෙක් කිව්වොත් හරියටම හරි. කොහොම හරි එයාට වැඩේ වරදිනවා. මහසෝන ඇවිල්ලා එයාව ගිනිනවා. මං හිතන්නේ හරියට බිල්ල දී ගන්න බැරි වෙනවා. අපිට ඔක්කොම මම කියන විදිහට එයා දැකලා දිනවා මාදුල ගුරුන්නාන්සෙන් මේ සන්නි යනවා කියලා කියන්නේ ඒකට. ඒ කියන්නේ මහා රෑමේ කෑලි කපන කරුවලේ ගිහිල්ලා මිනි පෙට්ටිය අරලා මිනි තෙල් ගන්න එකට තමයි මේ සන්නි යනවා කියලා කියන්නේ. ඉතින් මේ වගේ වැඩක් කර ඉද්දි අපි ඔක්කොම මම හොරෙන් බලාගෙන ඉඳලා තියෙනවා. ඒ බලාගෙනට එයා දැකලා තිනවා මාදුල ගුරුන්නාන්සේ පෙට්ටිය ආරිනවා. ඒත් එක්කම වැඩේ වරදිනවා. බිල්ලට යාව ගන්නවා. කොහොම හරි ඔතන වෙනවා කියලා අපි සැක කරන්නේ මාදුල ගුරුන්නාන්සේ මිනිය අරිනවත් එක්ක ඒ ගාථා කියන්න ගන්නවත් එක්ක මහසෝන නිකම්ම දිෂ්ටි වෙනවා. එයා එන්න ලෑස්ති වෙන්නේ බිල්ල ගන්න. ඒත් එක්කම අර ගෙනින කුකුල් බිල්ල ඒ මිනිය උඩින් තියන්න ඕනි. ඔයා තිබ්බේ නැත්තම් ඒ කියන්නේ ගෝලයට මේක වරදිනවා නම් ඔයා විනාසයි. කොහොම හරි හරියට බිල්ල දෙන්න බැරි වෙච්ච නිසා මාදුල ගුරුන්නාන්සේ ගියා කියලා තමයි කියන්නේ. හැබැයි අපිට දැන් තියෙන සාක්ෂිත් එක්ක ඕනි තරම් කියන්න පුළුවන් එයා අදටත් මේ මානයක් තුලම සිරවි ඉන්නවා කියලා. බලමු එයාව අපිට අයින් කරන්න පුළුවන්ද කියලා. එහෙම බැරි වුණොත් මේක සදා මතකයක් කරලා zone F8 හැමදාටම වහලා දාන්න තමයි වෙන්නේ. ඉතින් අපි zone F8 එපිසෝඩ් එකක් ගේනවා මේ සෙනසුරාදා. අනිවාර්යෙන් බලන්න. වෙච්ච දේවල් ගොඩක් ඒකේ අපි කියලා තියෙනවා. අපේ වීඩියෝස් නැති වෙන්න හේතුවත්, අපේ වීඩියෝස් දාන්න එක පරක් වෙන හේතුවත් ඒකේ කියලා තියෙනවා. අනිවාර්යෙන් බලන්න. මේක බලන්න ඕනේ එපිසෝඩ් එකක් වෙයි. Thank you so much subscribe කරාට. පල්ලෙහා link tree එක තියෙනවා. හැම channel එකකටම, හැම Facebook page එකකටම, හැම TikTok account එකකම අපි ඔක්කොම එක තැනකට ගේනවා. මේ වගේ අద్భుත දේවල් තව තවත් අපි හොයාගෙන යනවා. බොහොම ස්තුතියි බලාගෙන හිටියට.